ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය දිහා බලපුවහම අපි දකින්න තියෙන ප්‍රධානම කාරණය තමයි බලයට පත්වන ආණ්ඩු විසින්ම තමන්ව ඉවත් කරන සටන් පාඨය අය ආණ්ඩු විසින්ම හදලා දෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් 2015 අපි දීර්ඝව නොයයිමු 2015 යහපාලන ආණ්ඩුව කියන නමින් කිව්වේ. එතකොට යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී උදෙසා වූ සටන් පාඨයම තමයි ඊළඟ මැතිවරණ කැම්පේන් එකේදී පාවිච්චි කරේ මේ ඒ ආණ්ඩුව පෙරලන්න නේ යහපාලනයේ සැපද යහපාලන ආණ්ඩුව නේ යහපාලනයේ නිසා ඇතිවෙච්ච නරක ප්‍රතිඵල වගේ දේවල් තමයි ඊළඟ කැම්පේන් එකේදී 2018 පළාත් පාලන මැතිවරණයේ ඉඳලා 2020 ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පත් වෙනකන් නේ ඒ වෙනකන් 2019 ජනාධිපතිවරණය සහ 20 පාර්ලිමේන්තු මැතිවරණයේදී පාවිච්චි වුණේ. සාදරත් ලංකාවේ යහපාලනය කියන අර දේශපාලනයේ තුල තියෙන හරබර වචනය ටිකක් හාස්‍යයට ලක් වුණා කියන එක තමයි ඒක පැත්තකින් හිතෙන්නේ. හසට ලක්ුණා කියනවා වගේම හසට ලක් කරන්න අනිත් පාර්ශවයට ඉඩ දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සෞභාග්‍ය දැක්මත් එක්ක ආවා. ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒක වචනයකට වඩා ක්‍රියාවලියකට ඉඩ දුන්නා. මොකද්ද? තමන්ට උද්ඝෝෂණය කරන්න තමන්ව එලවන්න අවශ්‍ය ස්ථානය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාම හදලා දුන්න මේන්න මෙතන උද්ඝෝෂණය කරපන් කිව්වහම මොකද්ද? ගෝඨාභය එළවීමේ ගෝඨගෝගම එතන ඉඳලම නිර්මාණය වුණා. ඒකට විරුද්ධ වෙන්න ඔහුට හැකියාවක් ලැබුණා. මොකද ඔහු නිර්මාණය කරපු ස්ථානයක් නිසා. ඒ වගේම අනිත් පැත්තට මේ ආණ්ඩුව නේ වර්තමාන ආණ්ඩුව නේ සීග්‍රයෙන් කඩාගෙන වැටෙනවා. අපි හොඳටම දන්නවා ස්ථාවරත්වයක් නැහැ, ශක්තිමත් භාවයක් නැහැ. නේ මිනිස්සු තුල ජනමතය අනිත් පැත්තට හැරමින් පවතින එක ආණ්ඩුවට තේරෙන්නේ නැහැ. නමුත් ආණ්ඩුවම සටන් පාඨයක් හදලා දීලා තියෙනවා. මොකද්ද? ඉවත් වෙනු කියලා. මම දැක්කා. ඒක ඇතුලේ සමහර අය මේ දවස්වල නේ කුඩු නෑ කිව්වට මාලිමාවෙත් අන්තිමට කුඩු තිබිලා වුණා. ඒ අය කියන කාරණේ තමයි අනිත් අයට ඉවත් වෙන්න. අනිත් අය ඉවත් වියන්, තොපි ඉවත් වියන් අපි පටන් ගන්නම් කියන ආකාරයට තමයි සමාජ මාධ්‍යයේ මේ සම්බන්ධයෙන් වූ කාරණාව යන්නේ. අපි අද කතා කරන්නේ නේ කුඩු හරහා කුඩු වෙන මාලිමාවේ යථාර්ථය පිළිබඳව තමයි අපි කතා කරන්නේ. අයිබෝවන් මම හේමප්‍රිය කවිරත්න. දෛවයේ මොන තරමට දේශපාලනයේදී සරදම් කරනවද කියන කාරණාව මේ දවස්වල ලංකාවේ දේශපාලනය දිහා බලපුවහම අපිට පේන්න තියෙනවා. ඔබ දන්නවා මාලිමාවේ කුඩු සම්බන්ධයෙන් වූ පළාත් පාලන මන්ත්‍රීතුමයක් හමුණා. අපි දැක්කා මීරිගම එකේදී මාලිමාවේ අය අහපු කාරණේ තමයි දන්නේ නැතුවද නාම යෝජනා දුන්නේ. ඔබට මතක ඇති. ඊට පස්සේ පොහොට්ටුවේ අය කුඩුවලදී අහුණා කියලා කිව්වා, ඉස්වලදී අහුණා කිව්වා. ඔබට මතක ඇති. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කතා කරා මං හිතන්නේ ඔබට මතක ඇති මේ ඒකෙත් පළාත් පාලන මන්ත්‍රීවරයෙක් තමයි ඒක හිටිය කියලා කිව්වේ පොහොට්ටුවේ ආව අස්කරා මිද්දෙනිය කේස් එක ඔබට මතක ඇති අනේ එතකොටත් ඇහුවේ කාරණේ තමයි මුන් තමයි මේ පරණ දේශපාලන നാයකයෝ තමයි මුන්ට නාම යෝජනා දුන්නේ දැන් බැලින්නම් මොකද්ද මෙච්චර සුපරීක්ෂාකාරී මෙච්චර සුපිරිසුදු හැමදේම ජනාධිපතිතුමා කියනකොට මොකද්ද අපි නම් නේ හොඳට හොයලා බලලා තමයි නාම යෝජනා දෙන්නේ නේ අන්න නාම යෝජනා දීලා පෑලියගොඩ මේ පෑලියගොඩ නගර සභාවට කොට්ටාස මට්ටමින් 10 දෙනෙක් පත් වෙනවා ලැයිස්තුවෙන් 6 දෙනෙක් පත් වෙනවා මෙවන සමස්ත മന്ത്രിවරු ප්‍රමාණය පෑලියගොඩ නගර සභාවේ 16 දෙනෙක් පත් වෙනවා පෑලියගොඩ නගර සභාව පෑලියගොඩ නගර සභාව එතකොට මේගොල්ලන්ට සිද්ධ වෙනවා ලැයිස්තුවට පළමු නාම යෝජනා පත්‍රයේ නාම යෝජනා කළ අපේක්ෂක ප්‍රමාණය 10ක් ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා හරි එතකොට ඒ 10 දෙනා අතරට ඒ කියන්නේ මේ ලිස්ට් එකට දාන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ ඡන්ද ඉල්ලන්න දාපු අය තමයි මේ පත් වෙලා තියෙන්නේ මොකද ඒකේ ඔක්කොම ජයග්‍රහණය කරන්නේ එතකොට මේ ඒකේ මේ 10 දෙනා සිලෙක්ට් කර ගැනීමේදී ප්‍රශ්නයක් මතුවලා තියෙනවා මේකේ ගැටලුවක් තියෙනවා බරපතල මොකක්ද දන්නවද ගැටලුව මම නිකන් කියන්නද මේක අනුරාධ මේක කොහේ ගියත් මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් වසන්තත් එක්ක සම්බන්ධ වෙනවා හරිද ඒ කියන්නේ මේක තමයි ඇත්ත දත් ඒ කියන්නේ වසන්ත ඉන්නේ කොහෙද අනුරාධපුරේ එතකොට මේ කුඩු අහුවෙන්නේ කොහෙන්ද නේ කුඩු අහුවෙන්නේ අනුරාධපුරෙන් තමයි මේ කුඩු අහුවෙන්නේ. අපි මේ ඒගොල්ලන්ගේ ඒ කියන්නේ මේ අයගේ බැලුවොත් දිස්නා മന്ത്രിතුමිය නේ. හරි. දිස්නා മന്ത്രിතුමිය එතුමිය ඉල්ලාස්සෙදී හරි ලස්සන කතාවක් කියනවා. මොකක්ද දන්නවද? මේක තමයි යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට මාලිමාව ගෙන යන වැඩපිළිවෙලට සහාය දෙනු වස් දිස්නාවන මම මොකද්ද? ඉල්ලා අස්සෙ. මේක හරි ලස්සනයි මේක අවසානයේ ගිහිල්ලා අනුරාධපුරෙත් එක්ක බැලුවා. ඒ කියන්නේ දැන් දිස්නා දැන් සමහර අය කියනවා මේ පෑලියගොඩ පැත්තේ අය කියනවා මෙයා මෙහි හිටියෙත් නෑ. ඒ කියන්නේ අඩුම තරමේ නාම යෝජනා දෙද්දී ප්‍රදේශයේ ඉන්න කෙනෙක්වත් බලලා නාම යෝජනා දෙන්න එපා. නේද?
මෙහෙ හිටියෙත් නෑ. මෙයා කොහෙද? මෙයා වැඩිපුර අනුරාධපුර පැත්තේ ඉන්නේ. මොකද හස්බන්ඩ්මයි පුතාවයි බලන්න අනුරාධපුරේ යනවා. පැහැදිලිද කියන කාරණේ? හස්බන්ඩ්මයි පුතාවයි බලන්න. ඒතර එහෙම ඉන්නෙත් නැති කෙනෙකුට තමයි මාලිමාවේ නාම යෝජනා බාර දීලා තියෙන. නාම යෝජනා දීලා තියෙන්නේ. දීලා විතරක් නෙමෙයි පත් වෙලක් තියෙනවා. හරි පත් වෙලා තියෙනවා. ඡන්දෙන් පත් වෙලා තියෙනවා. කොට්ටාසයකට තරඟ කරන්නනේ දාලා තියෙන්නේ. ඒතර කොට්ටාස 10කටනේ මේක බෙදෙන්නේ. හරි කොට්ටාස 10යි නාම යෝජනා කළ යුතු ඔක්කොම අපේක්ෂකයන් සංඛ්‍යාව ඇතුලේ මෙයත් ඉඳලා තියෙනවා. හරි එතකොට මේ මොකද අර කාන්තා නියෝජනයෙන් එහෙම පත් කරපුවා නෙමෙයි මේ කෙලිම ලිස්ට් එකට දාලා පත් වෙච්ච අය. හරි ඒතර ඒක ඇත්තටම කාන්තාවන්ට දෙන්නත් ඕනේ පළමු නාම යෝජනා පත්‍රයේ නාම යෝජනා කළ යුතු අවම අපේක්ෂකයන් සංඛ්‍යාව 1යි. කියන්නේ පැලියගොඩ කොට්ටාස 10කට බෙදලා ඔය කොට්ටාස 10යි පැලියගොඩ කොට්ටාස 10යි ඒතර 10කට බෙදපුවාම ඒකෙන් කාන්තාවන්ට දිය යුතු අවම ප්‍රමාණය 1යි. මම දන්නේ මේක ඇතුලේ දෙන්නේ 3 දෙනෙක් දැම්මද කියලා. හරි එතකොට ගොඩක් වෙලාවට දේශපාලන පක්ෂ කරන්නේ මේ අවම ගාන දෙන එකනේ. ඒ අවම ගාන දීලා තියෙන එක්කෙනා මෙයා. ඒ කියන්නේ මෙතුමේ තාම දක්ෂ වෙලා තියෙනවා ජාතික ජන බලවේගය ඇතුලෙන් නේද? අනුරාධපුරේ ඒ කියන්නේ පෑලියගොඩ වැඩි ඉන්නෙත් නැතුව අනුරාධපුර පැත්තේ ඉඳලා ඇවිල්ලා මේ කොහොම හරි මේ නාම යෝජනාව ලබා ගැනීමේදී දක්ෂ වෙලා තියෙනවා විතරක් නෙමෙයි මෙතුමේ පත් වෙලා තියෙනවා. ඔබ තමයි ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ අවසානයේදී මේක බැඳෙන. මේක දෛවයේ මොනතරම් සරදම්ද කියනවනම් මේ විදුහල්පතිවරයා මේ විදුහල්පතිවරයා කොහෙද කියන්නේ නිකන් ඔබ හිතන්නකෝ මේ විදුහල්පතිවරයා තමුත්තේගම අධ්‍යාපන කලාපයේ කෙනෙක් ජයන්ත බාලසූරිය කියලා මහත්මයෙක් ඒ වගේම ඒ පුතා එප්පාවල පදිංචි එක්කෙනෙක් තරිඳු දනංජය මේකේ ලස්සන කැලල තමයි ඉස්සෙල්ලා තරිඳුවනේ අහුවෙන්නේ තරිඳුව අහුණාම මේක එළියට ආවේ නැහැ එනේ ඒ වෙනකම් මේක පොඩ්ඩක් රැකගෙන හිටියා හරි දැන් මෙහෙමනේ දැන් පුතා අහුණාම පොලිසිය තාත්තා කවුද කියලා බලනවනේ. එතකොට තාත්තා කවුද කියලා බලපුවහම අම්මත් කවුද කියලා බලනවනේ. හරිද? එතකොට නේද? තාත්තා මාලිගාවේ. විදුහල්පතිවරේ. හරි. එතකොට පුතා වුණාම එළියට ආවේ නැහැ. හරි මේක ඊට පස්සේ මේක මේ තාත්තත් වැඩේට සෙට් වුණාම තමයි මේක සමාජගත වෙන්නේ. අම්මා එළියට එන්නේ එතකොට. රයිට්. මේකේ කාරණාව අපි තාමත් මේ අය සැක. හැබැයි පුතා කියලා තියෙනවා තාත්තා මේ ජාවාරමේ හිටිය කියලා. නේ විදුහල්පතිවරේ මාලිමාවේ විදුහල්පතිවරේ කොන්න තරම් කේදරියයි රයිට් අපි මේකෙදි මේ මාලිමාව පැත්තට සීරියසක් දොස් කියන්නේ හැබැයි මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න මේ වීඩියෝ එක බලන්න මොකද හේතුව මෙන්න මේක තමයි අපි පුන කියපු කාරණාව මේ කවුද මේ වේදිකාවට පිවිසෙන්නේ නේ මේ ඔබ දකින්නේ හරි මාලිමාවේ කොළඹ දිස්ත්‍රික්කයේ මං හිතන්නේ මනාපලයිස්තුවේ 3 හෝ 4 ස්ථානය ගත්තෝ එක අගමැතිතුමිය නේද හරි 2 හෝ 3 මනාපලයිස්තුවේ ආපු නේද අපේ නීතිඥ වටගල මේ වේදිකාවේ. කියන්නේ ඔබ නියෝජනය කරන අනුර කුමාර දිසානායක මහත්මයාගේ ආණ්ඩුවේ ඍජුව හෝ වක්‍රව මත්පැන් මත්ද්‍රව්‍ය පාතාල වලට ක්‍රියා කරන දේශපාලන චරිත නැහැ කියලාද? කිසිසේත්ම නැහැ. කොහොමද මේ සෝෂාන් ඔයා තීනවා නම් දැන් මොන හරි එළිදරවක් තියනවා කියන්නේ. මොකද හිතෙන්නේ? අපේ ගාව කවුරුත් නැහැ කිව්වා. අර මාධ්‍යවේදීතුම මේ සිරසේ මාධ්‍යවේදී අහනවා මොකද්ද දිගින් දිගට අහනවා මේ කවුද මේ ඔයගොල්ලෝ ගාව නැද්ද නේ අපි ගාව පාරිශුද්ධයි අපි මාර පාරිශුද්ධයි ඔබට මතකද කිව්වා අපි ඒ කාලේ කියනකොට කිව්වේ ඒ කියන්නේ ඔච්චර සාතික දෙන්න එපා මොකද අපි පුද්ගලිකව දන්න මිනිස්සු ඉන්නවා මාලිමාව ඇතුලේ අපේ පුද්ගලිකව දන්න අය ඉන්නවා ඔය තරම් පාරිශුද්ධ නැති අය මොකද ආපු ගමන්ම ඒ කියන්නේ ඕනම දේශපාලන ව්‍යාපාරයක් ඇතුලේ සාමාන්‍ය මිනිස් ස්වභාවය අනුව දැන් මාලිමාව කියන්නේ ලක්ෂ 3ක ඡන්ද ප්‍රමාණයක් තිබ්බ එකක් මේ 103ක් ඒ 3 ඇතුළට මෙහෙම විශාල පිරිසක් එනවා. එනකොට වටකල වගේ මිනිස්සු කොහොමද සහතික දෙන්නේ? ඒ කියන්නේ Taman ළඟ හිටපු වසන්තත් කෝටි 29ක් විතර හොයාගෙන තියෙනවා කියලා දන්නේ නැති අය කොහොමද මේ වගේ අය මේ පළාත් පාලන නියෝජිතව මං හිතන්නේ 4000 ගණක් පත් වෙලා තියෙනවා මේගොල්ලන්ගේ. 4000 ගණක් පත් වෙලා තියෙනවා 4300 ගණන් තුකද සමස්තය. හරි. ඒතකොට කොහොමද මේ හැම කෙනාටම සහතික දෙන්නේ? නිසා මතක තියාගන්න එල්ලි වෙන ජාමයට තමයි හොඳ සෙල්ලම් කියන්නේ. එතකොට මේකේ දෛවයේ මොනතරම් සරදම්ද කියලා කියනවා නම් ජනාධිපතිතුමා ඒ කවදාවත් තමුත් එකම යට වුණේ නැහැ. ගියේ ගම් වතුරට යට වුණා. කවදාවත් තමුත් එකම අධ්‍යාපන කොට්ටාසෙම හම්බුණා. හරි ඕන්න. නේ දැන් මේක සමහර අය හොදන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර අය හොදනවනේ මේක අපි ඇල්ලුවා. අපි ගිහිල්ලා බදාගත්තේ නැහැ. ඔව් බදාගන්න නෙමෙයි ඕගොල්ලන්ගේ ගෙනාවේ. අදලන්න තමයි. ප්‍රශ්නේ තමයි ඕගොල්ලෝ කිව්වා සහෝදරයා අපි ගාව අපි තමයි පාරිශුද්ධම අපි තමයි හොඳම අපි ගාව මෙහෙම කවුරුත් නෑ වටකල ඇහුවනේ තව ඕනනම් තව වීඩියෝස් දාන්න පුළුවන් කියපු හැටි නේද? ඒ කියන්නේ මුලින්ම අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි කාරණේ.
හරි එතකොට මේකේ ලස්සනම කැලේ තමයි මොකද මේක අවසානයේ අනුරාධපුරත් එක්ක බැඳෙන එක. එහෙනම් අනුරාධපුර විදුහල්පතිවරයෙකුගේ බිරිඳක් පෑලියගොඩ වැඩිපුර ඉන්නෙත් නැතිව හරි ඉන්නෙත් නැතිව එයා කොහොමද ජාතික ජනබලවේගයේ ලැයිස්තුවට එන්නේ? ඒක ඊළඟ කාරණේ. කවුද මේ වෙද්දී මේ ලැයිස්තුව හැදීම සම්බන්ධයෙන් වගකීම බාරගත්තේ? ඒ කියන්නේ වගකීම බාරගන්නේ දැන් ජනාධිපතිතුමා එතනින් පස්සේ තීයේ මම දැක්කා මේ අර මොකද්ද ලාදුරු මේකක ඉන්නවා. දැන් වෙනද නම් ජනාධිපතිතුමා ලාදුරු නෙමෙයි. හරි ජාතික උත්සවයට ගිහිල්ලත් ඔය වගේ එකක් වෙන පක්ෂයක වුණොත් අන්න පක්ෂවල අහුවෙලා තියෙනවා. මේව පක්ෂ ඇතුළට යනවා. නේ අපේ පක්ෂ නැහැ කියලා කියනවා. දැන් අපි බලාගෙන ඉන්නවා ජනාධිපතිතුමා හරි අගමැතිතුමිය හරි වගවීම කියන්නේ ඒකනේ. පිළිතුරු දීමට බැඳී සිටීම නේ. ධනිෂ්යෙන් උඩට ගන්න නැති නලින්ද හරි කවුරුට හරි පුළුවන් මේක ගැන කියන්න දැන්. මේ මෙන්න මෙහෙම එකක් මේ එහෙමත් වෙලා තියෙනවා නෑ. ඒව ගැන කතා. විශේෂයෙන් අපේ පොලිස් ඇමතිතුමා BBC එකට කියන්නේ මොකද්ද කියන්නේ? මම ඒකත් ලියාගත්තා. හරිද? නේ එතුමා කියන්නේ මේ අපි මේ ගැන මොකද්ද? හරි. අපි මේ ගැන පොඩ්ඩක් මේ විමර්ශනය කරනවා. ඉස්සර නම් පොලිස් ඇමතිතුමා විතරක් මේ විමර්ශන සිද්ධ වෙනවා දැනට කියන්න බෑ. හරිද? හරි අපරාධ කරපු අය මේ මොකද්ද? අපි මේ ඒ අයව අත්අඩංගුවට ගත්තා. හරි ඉස්සර ගණ මේ ඔහොම වුණා නම් පොලිස් ඇමති මේ ආනන්ද විජේපාල මහත්මයා පොඩි දේශපාලනික කැලලකුත් දාලා අනිත් පක්ෂවල අය මෙහිමයි අපේ අය නෑ කියලා එහෙම ගේ. විතර නෙවෙයි පොලිස් ප්‍රතිතුමත් කියනවා. දෙන්නම ටිකක් හැංගිලා ඉන්නේ. ඉබ්බා කට්ටයට ඔළුව දාගත්තා වගේ නේ පේන්න නෑ. නේ ඉස්සෙල්ලා මට සිරි ආයෙ දෙනවා දීමක් ලොවෙත් නැති වෙන්නේ නේ විපක්ෂය. අය නේ අපි ගාව තමයි හොඳම අය ඉන්නේ මෙහෙම කියලා කොච්චර දේවල් ටිකක් කියනවා. පොලිස් ප්‍රතිතුමා පොඩ්ඩක් දේශපාලනීකරණය වෙලා ඉන්නේ නේද? හරි ඒ නිසා අපි බලාගෙන හිටියා ජනාධිපතිතුමා මොකක් කර එකක් කියයි කියලා. අද අයවැයේදී හිම පුළුවන් මොකද? ඕනනම් චුට්ටක් කියන්න. නේ පොඩ්ඩක් නේ චුට්ටක් නේ නේද බලන්න මා දිහා කියලා එහෙම කියන්න පුළුවන් නේද? හරි ඉතින් ඒ නිසා මේකේ වෙන බරපතල දේශපාලනික කාරණාව කියන්නේ මේ යන විදියට ගියොත් බොරු කිව්වා කියලා සමාජය තුල මතය ප්‍රචලිත වෙලා ඉවරයි. ඒක ප්‍රචලිතයි. ඒ කියන්නේ ආපු දවසේ ඉඳලා මේගොල්ලෝ කරන්න බැරි දේවල් කියලා නේ අර නුවරඑළියේ එහෙම මෙයාවත් කාවත මේ මිනිසුන්වත් 1700ක් දෙන්නම් 1700ක් දෙන්නම් 2000ක් දෙන්නම් කියලා අන්දන බොරුමයි නේ කිව්වේ. හරි. ඒතකොට බොරුකාරයෝ කියන මතය සමාජගත වෙලා තිබ්බා. ඊට පස්සේ නේ හොරු කියන එකත් අර වත්කම් බැරකම් ප්‍රකාශනයෙන් ආවා. නේ වත්කම් බැරකම් ප්‍රකාශනයෙන් පොඩ්ඩක් ආවා නේ අපි දුප්පත් නෑ මෙච්චර මුදලක් තියෙනවා වගේ කෑල්ලක් ආවා. නේද? ඊට පස්සේ මේකට නැති වෙලා තිබුණේ මොකද්ද? කුඩු කෑල්ල විතරයි. දෛවයේ මොනතරම් සරදම්ද කියනවනේ ඔන්න ඒකත් ආවා. දැන් මාලිමාවේ කුඩුත් ඉන්නවා. බොරුකාරයෝ කොහොමත් ඉන්නවා. කොහොමත් බොරු නේ හොරුත් ඉන්නවා නේද? කියන කාරණේ නෝ මේ අර ගොවින්ගෙන් එහෙම ඇහුවනම් කියයි හොරකම කොහොමද වෙලා තියෙන්නේ කියලා මේ අලලුණු ගෙන්වීමේදී මිනිසුන්ගේ විශාල මිනිසුන්ගේ ජීවිත ප්‍රමාණයක් බිල්ලට තියලා කිසිදු සැලසුමක් නැතුව අපි වෙනම කතා කරමු. හරි? ඒතර එහෙම ඊ විතරක් නෙමෙයි ඔබට මතකද කොළඹ මහනගර සභාවේ බලය පිහිටවද්දී. කොළඹ මහනගර සභාවේ බලය පිහිටවද්දී. මොකක්ද උනේ? කතාවක් ආවා සහාය ගත්තේ කාගෙන්ද කියලා මම ඒක කියන්නේ නෑ මෙතන. හරි? තේරෙනවද? හරි? නේද? හරි නම් ගම් ඉතින් අපි දන්නේ නෑනේ හරියට. නමුත් සමාජ කතාවක් ආවා මෙහෙම වුණා කියලා. ඒ නිසා අනිත් අයට අත දික් කරා මොකද? මේ තව එකක්. දැන් මේ කාන්තාව මම නම් ගම් කියන්නේ නෑ. මොකද අපි බයයි. අපි මොකද හේතුව එහෙම මේ ආරක්ෂාවක් ගැන එහෙම මේ සහතික දෙන්න මේ ආණ්ඩුවට හැකියාවක් නෑනේ. නේ පාතාලෙත් එක්කත් සම්බන්ධයිනේ. පාතාලේ ඩුබායි වල ඉන්න කෙනෙක් එක්ක ඥාතිය. දෙන්නෙක්ගේ ඥාතිය. නේ දැන් ඔන්න මං ඇත්තටම කියන්නේ. එතකොට පාතාලෙත් එක්ක සම්බන්ධයි මාලිමාවෙන් ඉඳලා තියෙනවා. කුඩු ජාවාරම් අයිස් ජාවාරම් කරන අය මාලිමාවෙන් ඉඳලා තියෙනවා. විශේෂයෙන් විදුහල්පතිවරු. අර ඉස්සර තියෙන්නේ බුදු සරණයි කියලා ගහගෙන යන ලොරිය තමයි ඔකද? හරි හරක් මස් ගෙනියන්නේ. බුදු සරණයි කියලා ගහගෙන යනවා. ඒක ඇතුලේ තමයි වඩු තියෙන්නේ. හරක් මස් ගෙනියන්නේ. ඕනෝක තමයි ප්‍රශ්නේ. දැන් මොකද මේ ආණ්ඩුවත් එහෙමයි. ඉවත් වෙනු කියලා අනිත් අයට ඉවත් වෙන්න අපි පටන් ගන්නවා වගේ සීන් එකක් තමයි සමාජ මාධ්‍යයන්නේ. අපි එහෙම කියන්නේ නැහැ. මේව ඇතුලේ හොඳ මිනිස්සු ඉන්නවා. අපි ඒක කියන්න ඕන. නේ අපි හැමතිස්සෙම කියන්නේ යහපත් චේතනාව සහ තමන් ගැන ඉන්න එක ගැන පට්ට දෙනවා මොකද්ද සාතිකයක්. නේ පාර බොක්ක අර මේව කියලා. ඒ කියන්නේ මිනි මරුවත් උව සාධාරණීකරණය කරනවා. හරි අනිත් ඒවා විතරක් හරි නරකයි කියපු කාරණේට තමයි අපි මේ ආගියුමන්ට් කරන්නේ. හරි එහෙම නැත්නම් මේ අනිත් ඒවායේ ඔක්කොගෙම හොඳ ඒවා ඉන්නවා. නේ දැන් මේක හරි ලස්සනට වෙනවනේ. නේ සජබ කෙනෙක් අහු වෙනවා කියලා කිව්වා. මේ මිදිගම ලසා හරි ඔබට මතක ඇති සජබේ. එතකොට කුඩ පාතාලේ. ඊට පස්සේ මාලිමාවේ මිද්දෙනියේ
ඌත් කුඩ පාතාලේ. අපේ එක ඒක නෑ. ඒක නෑ. අපේ අහුවෙලා අත්තට අහුවෙලා පොලිසියට අහුවෙලා ඔක්කොම කරේ මේ විදුහල්පති. හරි. නේ ජනාධිපතිතුමාම දැන් දවස් ටිකකට මේ දේශපාලන පක්ෂ ඇතුළට ඇවිල්ලා තියෙනවා. පාසල් ඇතුළට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා තියෙන මාලිමාවේ අයගෙන්මයි අන්තිමට බැලින්න. හරි නම් ගම් පිට අපිට ඕන නම් කියන්න පුළුවන්. හරිද? නේද? හොඳ නැහැනේ සමහර පුද්ගලික සම්බන්ධතාවනේ නේ. හරි විෂමද්‍රව්‍ය පානය කරන අය කොච්චර ප්‍රමාණයක් ඔක ඇතුළේ ඉන්නවද කියලා. හරි? නේද? ඒ නිසා කරුණා කරලා කියන්න නාම යෝජනා දුන්නේ කවුද? නේ? නේද? හරි? වග කියනවද? හරි? කෝ විජේපාල මහත්තයයි හැංගිලා ඉන්නේ. අයි කතා කරන්නේ නැත්තේ නේද? මේක තඹුත්තේකම තමයි සෙට් වෙලා තියෙන්නේ. හරි? විමර්ශන සිද්ධ වෙනවා කියලා නිකන් ඉන්න බෑ. නේද? ඒක ඒ කාරණේ අපි මතු කරන්න ඕන. ඔව් දැන් අපිට මේ ගැන කතා කරන්න නැතුව ඉන්න බෑ. ඒ දන්නවද? ලාල්කාන්ත මහත්තයාම කිව්වා මොකක්ද? විපක්ෂ දේශපාලනේ එකක්. අහු වුණාම අතට අහු වෙන එකෙන් ගහනවා. කිව්වනේ අර සන්නස්ගලසත් එක්ක වීඩියෝ එකේ කිව්වනේ. ගහනවා. අපි එහෙම කරා. දැන් මේ වෙන්නේ ඒක තමයි සහෝදරයා. පැහැදිලිද කියන කාරණා? වෙන්නේ ඒක තමයි. ඉතින් එතකොට නෑ මේක එක පැත්තකින් අනිත් පැත්තෙන් තව එකක් මේ කන්ටේනර් මේවත් එක්ක සම්බන්ධ නැද්ද දන්නේ නැහැ නේ. තාමත් අපි ඒක යලි යලි මතක් කරන්න ඕනේ. මොකද කන්ටේනර් 323 ඇතුලේ මොනවා මේගොල්ලන්ගේ ඒවාවත් දන්නේ නැහැ නේ. නේ? දැන් ඔය පහල ඉන්න අය නිදහස් කරගෙන තනින් තනින් චුට්ටනේ චුට්ටක් කියලා විකුණන්නේ. හරි ඒවද දන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ කාර්යය මේ බහරි ලස්සන කතාවක් මම ඔබට කියන්නම්. මේ මං ඉන්න ප්‍රදේශයේ යෞවන සමිතියක. යෞවන සමිතියක සභාපතිවරයෙක් හැටියට තෝරගත්තා මාලිමාවේ මම දන්න සිද්ධියක් කියන්නේ. මාලිමාවේ අයව තෝරගත්තා. ඒ කියන්නේ මාලිමාවේ ඒ කියන්නේ JVP අය විසින් ගිහිල්ලා ගමේ ඉන්න දැන් එහෙමනේ පහුගිය කාලේ කරේ ගමේ ඉන්න එක්කෙනෙක්ව තෝරගත්තා මිනිහා. දේශපාලනටත් වැඩිය සම්බන්ධ නැති හැබැයි තරුණයොත් එක්ක පොඩි සම්බන්ධතාවයක් තිබ්බ කෙනෙක්. තෝරගත්තා. දැන් මිනිහා කොහොම හරි කට්ටිය කැම්පේන් කරලා කොහොම හරි යෞවන සමිතියේ සභාපති බවට පත් කරගත්තා. මේ මෑතකදී ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. කවුද? මාලිමාවෙන් දාපු යෞවන සමිතියේ සභාපතිවරයා. දැන් මොකද වුනේ? දැන් එයා මොකද ඔහු සමාජයේ ප්‍රසිද්ධ වෙලා තිබුණේ මේ මද්‍රව්‍ය ජාවාරම් කරන කෙනෙක් හැටියට. ඔහුව තමයි සභාපති කෙනෙක්. දැන් ඔහු අත්අඩංගුවටපත් වුණා. දැන් යෞවන සමිතියත් ඉවරයි. හරි අර ආණ්ඩුව විසින් ඔය ඉවත් වෙනු කියන එක ගම්මට්ටමින් ගෙනියනවා. ළමා සමාජයයි මේවා ටික එකතු කරගෙන ඒ කැම්පේන් එකට යෞවන සමාජ ක්‍රියාකාරීත්වෙ වෙන්නේ නැහැ. ඒතර ඒක අක්‍රිය වුණා. එනේ මේ අය දන්නේ නැහැ මේ සමාජයේ මිනිස්සු ගැන. පැහැදිලිද? Taman ළඟට ඇවිල්ලා ප්‍රශස්තියක් කියපුව ගමන් අන්න මොකද සහෝදරී තමයි. දැන් ඔය දැන් පළාත් පාලට මේ පෑලියගොඩ නියෝජිතවරිය දැන් සහෝදරී නෙමෙයි දන්නේ නේ දැන් සහෝදරකමෙන් අයින් කරලා ඇති. ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. ඒ නිසා අපි මතක තියාගන්න අපි මේ ප්‍රශ්න කරන්නේ වෙන මොකුත් නෙමෙයි. මේවා දැනගෙන කරපු දේවල් කියන කාරණාව සහ මේකට කොහෙන් හරි අනුරාධපුරේ වසන්ත සම්බන්ධ වෙනවා නේ. ඒ කියන්නේ අනුරාධපුර පැත්තට සම්බන්ධ වෙනවා. අනුරාධ වසන්ත නෙමෙයි අනුරාධපුරේට සම්බන්ධ වෙනවා. හරි මේකටත් මොකක් හරි හේතුවක් තියෙන්න පුළුවන්. එන අවසානයේදී දැන් අනුරාධපුරේ ඉන්න තාත්තා ඉන්නවා මේ පුතා ඉන්නවා හොටලයකුත් තියෙනවා ජාවාරමෙත් නියැලෙනවා. එයාට කොහොමද පෑලියගොඩින් එයාගේ වයිෆ්ට කොහොමද පෑලියගොඩින් හම්බෙන්නේ නොමිනේෂන්? බරපතල ප්‍රශ්නයක්. නිසා අපි ඒක ප්‍රශ්න කළ යුතුයි. කොහොම හරි ඔන්න දැන් නේද? යා කුඩු නෑ කිව්වට මාලිමාව ඇතුළෙනුත් මේව හම්බෙන අපි කියන්නේ මෙච්චරයි. අපි මේ මාලිමාව මේ නිසා පාර අසුද්දයි වගේ කාරණාවකට ගොන් කතාවකට එන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. හරි දේශපාලනයේ පක්ෂ 8 මේ മന്ത്രിවරු පළාත් පාලනයේ 80000ක් විතර ගිය සැරේ 78000ක් කොහෙද හැම පක්ෂ වලින්ම ඉදිරිපත් වුණා. මේ හැම දේශපාලන ව්‍යාපාරයකම කළු සුදු චරිත ඉන්නවා. ඒතකොට තමන්ගේ එක මාර හොඳයි කියලා අනිත් සියල්ල නරකයි කියලා කරපු දේශපාලනය සහ ඇති කරපු වෛරයට විරුද්ධව තමයි අපි මේ කතා කරන්නේ. හරි මේ වෛරයට විරුද්ධව තමයි අපි කතා කරන්නේ. හරි ඒ කියන්නේ ඔබ ගාව දැන් ඔය කියන පාරිශුද්ධභාවය නෑ ඔබ බොරුකාරයෙකු කියලා සමාජගත වෙලා ඉවරයි. මිනිස්සුන්ගේ නේ හරි මේ යට ඇඳුම විතරක් ඉඳලා අරගෙන තමන් ගාව විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගෙන තමන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරගත්තා කියලා සමාජගත වෙලා ඉවරයි. ඒ වගේම ඔබේ ව්‍යාපාරයක් දැන් පාතාලෙත් එක්ක සම්බන්ධයි කියලා ඔබ තහවුරු කරලා ඉවරයි. ඔබේ දේශපාලන ව්‍යාපාරයත් ජනාධිපතිතුමාගේ මොකද නේ කුඩු ව්‍යාපාරෙත් එක්ක දැන් යම් ප්‍රමාණයකට සම්බන්ධ වෙලා කියලා ආරංචි. දැන් හරි. දැන් එතකොට හරි. ඊට පස්සේ නේ සුන්බුන් අරගෙන ආණ්ඩු හදන්නේ නැහැ කිව්වට පළාත් පාලන මැතිවරණයේදී සුන්බුන් ටික අරගෙන තමයි පළාත් පාලන ආයතන නිර්මාණය කරේ. නේද? සමහර විට මේ අර තොණ්ඩමන්ලට එහෙම දැඩි විවේචනයක් එල්ල කරාට නුවරඑළිය එහෙම ගොඩක් පිටිවේ තොණ්ඩමන් එක්ක අර පැත්ත බදු දින්න එක්ක. හරි.
දැන් එතකොට ඔබ ඒ කියන්නේ දේශපාලනය කියන ක්‍රියාවලිය තුළින් මේ තරම් වූ පාරිශුද්ධ ක්‍රියාවලියක් අත්පත් කරගෙන ඉන්න මේ අත්පත් කරගෙන සිටියා කියපු ඒ රෙද්ද දැන් ගැලවිලා ඉවරයි කියන එක ඔබ මතක තියාගත යුතු කාරණා. නිසා තව දුරටත් අපි කියන්නේ අපි සමාජ යථාර්ථය තේරුම් ගමු. මේක ඇතුලේ මොකද්ද? මේ ඔබ දකින්න පාරිශුද්ධතාවය අපි නම් ඇත්තටම ඉතිහාසයෙන් ඉඳලා දැක්කේ නෑ. ඒක කරුණා කළා. ඒ අනුන්ට චෝදනා කරන්න ඉස්සෙල්ලා තමන්ගේ දැන් ඉවත් වෙනු කියලා පිටායට කියන්නේ ඉස්සෙල්ලා ජනාධිපතිතුමා ඇතුලේ ඉන්න අයට කියන්න මොකද්ද? මේ ජාවාරම් වලින් ඉවත් වෙන්න කියලා. නේ ඉවත් වෙන්න කියලා. මාලිමාවෙන් අස්කරෙත් නෑ. එතුමි ඉල්ලාස් වුණා මේ යහපත් දේශපාලන සංස්කෘතියක් උදෙසා මාලිමාව ගෙන යන වැඩපිළිවෙලට වෙන අපි ඉල්ලාස් වෙනවා කියලා තමයි කිව්වේ. ඒ නිසා දේශපාලනය කරනවා නම් අපිට මේ විදිහට තමයි දැන් කරන්න වෙන්නේ. ඒ නිසා කරුණා කළා. ඔන්න දැන් අපිට කියන්න තියෙන්නේ ජනාධිපතිතුමාම ගෙනාපු ඉවත් වෙනු කියන සටන් පාඨය මේ ආණ්ඩුව පෙරලීමේ සටන් පාඨය බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි සමාජයේ ඇත්ත. හරි විශේෂයෙන්ම අපිට දැන් එකක් කියන්න වෙනවා කරුණා කරලා අර තමන්ගේක විතරක් හොඳයි අනිත් ඒවා ඕම නරකයි. ඉතිහාසයේ හිටපු හැම එකම නරකයි කියලා වෛරී සහගත සිතුවිල්ලක් සමාජය තුල ඇති කරා නේද? අන්න ඒ සිතුවිල්ලෙන් මාලිමාව ඉවත් වෙනු කියන එක තමයි අපේ අදහස. ඔන්න මාලිමාවේ කුඩු කතාව සහ කුඩු වලින් කුඩු වෙන මාලිමාව ගැන තමයි අපි මේ කතා කරේ. දැන් මේක අවසන් ප්‍රතිඵලය. ඇතුළේ ඉන්න අය ඇතුළේ ඉන්න ඔය ඇතුළට ආපු සමහර අය අතර අපේ යාළුවෝ කතා කරන මාලිමාවට විශ්වසනීයත්වය උන් තුල බිඳ වැටලා ඉවරයි. ඒ වගේම එළිය ජන සමාජයේ ඔබ සම්බන්ධයෙන් තියු විශ්වසනීයත්වයේ වේගයෙන් බිඳ වැටලා ඉවරයි. ඒ නිසා ඊළඟ පළාත් සභා ඡන්දය තියලා බලන්න ලංකාවේ දේශපාලනය මොන මට්ටමකද කියන එක මාලිමාවයට හොඳට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අපි වෙන වීඩියෝ එකකින් හම්බෙමු. මේවා අපි නිරාවරණය කරනවා සමාජයට විශේෂයෙන්ම මේ අද වීඩියෝ එකේ බරපතල කාරණේ තමයි මේක කොහොමද අනුරාධපුරත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක. අපි වෙන වීඩියෝ එකකින් හම්බෙමු. අපිව subscribe කරන්න. එහෙනම් අපි ගෙන් එන්න.